ගිය සතියේ පළවෙනි කොටසෙන් අපි කතා කළේ පවුලේ කෙනෙකුට මානසික රෝගයක් තියෙනවා නම් ඒ රෝගියාගේ පැත්තෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන. එතකොට අද අපි පවුලේ අය විදියට අපේ කායික මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන කතා කරමු. මේ වගේ අවස්ථාවකදී පවුලේ අය විදියට අපිත් මානසික පීඩනයට පත් වෙන නිසා අපි අපේ සෞඛ්‍ය ගැන බලා ගන්න ඕනි. ගොඩක් වෙලාවට පවුලේ මේ රෝගී වෙලා ඉන්න සමාජිකයා ගැන අපි හොඳින් බලනවා. හැබැයි අපි ගැන බලාගන්නේ නැහැ. හරියට කන්නේ නැහැ, නිදාගන්නේ නැහැ. Tamanගේ දරුවා නම් මේ මානසික රෝගයක් හැදිලා ඉන්නේ. එතකොට අපි නැති කාලෙක මෙයා කවුරු බලාගන්නේද, මොන වගේ දෙයක් වෙයිද කියලා මේ වගේ ගොඩාක් දේවල් ඔළුවේ වැඩ කරනවා වෙන්න පුළුවන්. මේ වගේ අපි හරියට කන්නේ බොන්නෙත් නැතුව රෑ දවල් මේ ගැන කල්පනා කරන්න යනවා නම් කායිකව වගේම මානසිකව අපි ගොඩක් දුර්වල වෙනවා. එතකොට අපිට කොච්චර වමනාව තිබුණත් මේ රෝගී වෙලා ඉන්න සමාජිකයා වුණත් හරියට බලා ගන්න බැරුව යනවා. අපිට තරහ යන ගති වැඩි වෙලා ඉවසීම අඩු වෙලා මේවත් නරක විදියට අනිත් කෙනාට බලපාන්න පුළුවන්. ඒ නිසා Tamanට මොන වගකීම් තිබුණත් හරියට කන්න නාගන්න වෙලාව වෙන් කරගන්න. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු දැන් උදේ අපි ලෙඩ වෙලා ඉන්න කෙනාට බෙහෙත් ටික දෙන්න යනකොට එයා එක බොන්න බෑ කියනවා. මේ වෙලාවේ වල කාලත් නැත්නම් විනාඩි 10ක් අරගෙන ටක් ගාලා ගිහින් කාලා එන්න. එතකොට දැන් අපිට ඇඟට ශක්තියක් තියෙනවා, ඔළුවටත් හොඳයි. දැන් ටිකක් වැඩිපුර වෙලා අරගෙන හරි අපිට එයාට බෙහෙත් ටික දෙන්න පුළුවන්. හැබැයි අපි බඩගින්නම මේක කරන්න ගියොත් ටිකක් වෙලා යද්දි තරහක් ගිහිල්ලා අනිත් කෙනාගේ හිතත් රිදෙන දෙයක් වෙලා වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙමනම් Taman ගැන බලා ගන්නකොට Tamanට හරියට කන්න බොන්න වෙලාව වෙන් කරගන්න. හදිසි අවස්ථාවකදී ඇරෙන්න හැම වෙලේම මේ දේවල් සම්පූර්ණ කරගෙන අනිත් කෙනාට අටෙන්ඩ් වෙන්න. එහෙම නැත්නම් දවසක් දෙකක් යනකොටම අපිට මේ දේවල් ටික හරියට බැලන්ස් කරගන්න බැරුව යනවා. ඒ වගේම වර්ක්අවුට් කරන්න, එක්සර්සයිස් කරන්න වෙලාවක් වෙන් කරගන්න. ගෙදර මානසික රෝගයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පවුලේ අයට එක එක පැතිවලින් මේ පීඩනය දැනෙනවා. පීඩනයේ ආතතිය වැඩි වුණාම අපිට හෘදයාබාධ, දියවැඩියා වගේ රෝග හරි ඉක්මනින් වැළඳෙන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රතිශක්තිය අඩු වෙලා වෙන වෙන රෝගත් හරි ඉක්මනට වැළඳෙන්න බලනවා. ඉතින් මේ පීඩනය අඩු කරගන්න තියෙන හොඳම විදිය තමයි වර්ක්අවුට් කරන එක. මම හැමදාම කියනවා වගේ අපි වර්ක්අවුට් කරනකොට අපේ මොලෙන් හැපි හෝමෝන්ස් නිකුත් කරනවා. එතකොට ඒ වෙලේම අපේ මූඩ් එක වෙනස් වෙනවා. ඉතින් තරුණ කෙනෙක් නම් ජිම් එකට යන්න පුළුවන්, YouTube ටියුටෝරියල්ස් බලලා ගෙදරම කරන්න පුළුවන්. වැඩිහිටි කෙනෙක් නම් ගෙදර ළඟ පාරේ විනාඩි 20ක් 30ක් වගේ ඇවිදින්න යන්න පුළුවන්. මේ වගේ Tamanට අනිවාර්යෙන් එක්සර්සයිස් කරන්න වෙලාවක් වෙන් කරගන්න. පවුලේ අය විදියට තව කරන්න පුළුවන් දෙයක් තමයි ගෙදර තියෙන මේ තත්වයෙන් පීඩනයටපත් වෙලා නැති පිට කෙනෙක් එක්ක කතා කරන එක. මේ Tamanට හිතවත් යාළුවෙක්, නෑදෑයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට දවසකට සැරයක් හරි නැත්නම් දවස් කීපයකට සැරයක් කතා කරන්න. අපේ ජීවිතයේ දේවල් බෙදා ගන්න කවුරු හරි ඉන්න එක මේ වගේ වෙලාවක විශේෂයෙන් ගොඩක් වැදගත් වෙනවා. ඒ දැන් Tamanට විවෘතව කතා කරන්න කෙනෙක් නැත්නම් මනෝ උපදේශකවරයෙක්ට හරි කතා කරන්න. ඒක මානසිකව ගොඩක් ලොකු සහනයක් වේවි. එහෙම කෙනෙක්ගෙන් මේ ගෙදර තියෙන තත්ත්වයක් එක්ක වුණත් කොහොමද මානසික සැනසීම තියාගන්න කියන දේ ගැන උපදෙස් ගන්න පුළුවන්. මේ වගේම Tamanට තියෙන වගකීම් අතරේ පොඩි වෙලාවක් වෙන් කරගෙන ගෙදරින් එළියට ගිහිල්ලා වෙන පිරිසක් ආශ්‍රය කරන්න ලැබෙන දෙයක් කරන්න බලන්න. වැඩිහිටි කෙනෙක්ට නම් සමිති සමාගම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. තරුණ කෙනෙක්ට නම් Tamanගේ අධ්‍යාපනයට, කලාවට සම්බන්ධ දෙයක්, ඒ කියන්නේ මොනවාරි කෝස් එකක් ෆලෝ කරන්න යන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් අපේ මනසට පොඩි බ්‍රේක් එකක් හම්බ වෙනවා. ඒකෙන් අපි හැමෝම රිලැක්ස් වෙනවා. ඉතින් මේ වගේ අපි රිලැක්ස් වුණාම අපි බලාගන්න මේ ගෙදර ඉන්න මානසික රෝගය තියෙන කෙනාට වුණත් ඒක හොඳ විදිහට බලපානවා. අවසාන වශයෙන් මානසික රෝගියෙක්ට හොඳ සපෝටිව් එන්වයරන්මන්ට් එකක් තියෙනවා නම් ඉන්න පුළුවන් හොඳම තැන ගෙදර. හැබැයි සමහර රෝගී තත්ත්වවලදී විශේෂයෙන්ම සයිකොටික් ඩිසෝඩර්ස් වල මුල් කාලේදී ගෙදර තියාගෙන බලා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලදී උදව් කරගන්න රජයේ පෞද්ගලික රෝහල් සහ ආයතන තියෙනවා. ඒ වගේ නේවාසික ප්‍රතිකාර ගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ බලන්න හම්බ වෙන්නේ මේ වගේ ආයතන කීපයක්. මේවා ගැන මම පෞද්ගලිකව ගොඩක් විස්තර දන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය නම් ඔයාලට මේ තැන්වලට කතා කරලා විස්තර ගන්න පුළුවන්.
ඒ වගේම පොදුවේ මේ සේවාවන් ගැන දැනගන්න, උපදේශනය ලබා ගන්න ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උනත් යන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කවුන්සලර්ස්ලා ඉන්නවා. ඔබට නොමිලේ උපදේශනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට තියෙන අපහසුතාවයන් ගැන එයාට කියන්න. එතකොට සුදුසු ආයතනයක් සේවාවක් එක්ක ඔවුන් ඔබව සම්බන්ධ කරයි. සමහර වෙලාවට ගෙදර කෙනෙක්ව පිටතැනක නවත්වන එක ගැන අපි වැරද්දක් කරනවා වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒත් සමහර අවස්ථාවලදී ගෙදර අයටත් කායිකව මානසිකව අපහසු වෙන්න පුළුවන් මේ රෝගී කෙනාව බලා ගන්න එක. ඉතින් මේ වගේ වෙලාවට නේවාසික ප්‍රතිකාරවලට යොමු වෙන එක රෝගියාගේ පැත්තෙනුත් ගෙදර අයගේ පැත්තෙනුත් යහපතක් වෙනවා. ඒ කාලෙදී රෝගියාට අවශ්‍ය දේවල් ටික වෙනවා. ඒ වගේම ගෙදර අයටත් විවේකයක් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඉස්සරහට රෝගී කෙනාව වඩා හොඳින් බලා ගන්න පුළුවන් වෙනවා. ජීවිතයේ අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මානසික ප්‍රශ්න එනවා. මිනිස්සු විදිහට ඒක අපි හැමෝටම පොදු දෙයක්. ඉතින් Tamanට හරි පවුල කෙනෙක්ට හරි මානසික ප්‍රශ්නයක් ආවොත් ඒ ගැන හොඳින් දැනුවත් වෙලා Tamanට උදව් ගන්න පුළුවන් අයගෙන් උදව් අරගෙන ඒකට මුහුණ දෙන්න. මොකද ජීවිතයේ අනිත් හැම දෙයක්ම වගේ මේ අපිට එන ප්‍රශ්න සදාකාලික නැහැ. ඒවා හැම එකක්ම කාලෙත් එක්ක විසඳිලා යනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.